අපේ ගන්තුනේ සෝමතිලක පඬිත් හාමුදුරුවෝ නියෝජ්‍ය පරිගණාධිපති සාස්ත්‍ර රාජකීය පඬිත් අපේ වතුරවිල සුජාත පඬිත් හාමුදුරුවෝ ඒ වගේ මූලික පිරිවෙනේ පරිගණාධිපති රාජකීය පඬිත් අපේ ජයගල්ලේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ බෞද්ධ විද්‍යාලයේ විභාගපති මහත්මයා තුළු සියලුම ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ සහ දම්දරියන්ගේ අවසරයි. අද ගුරු දිනයේ වෙනුවෙන් ආශිර්වාද ආශිර්වාද සඳහා වචන කීපයක් මතක් කරන්නයි අද ලබලා තියෙන්නේ. සමාජාධිපති මහත්මයා වදාකාරයක් ගන්නෙ නැහැ. පළමුවම අද ගුරු දිනය සිහිපත් කරමින් කතා කළ අපේ පොඩි හාමුදුරුවෝ කරුණාකාරණා ටිකක් කතා කළා. ඒකට කන්නක් දෙයක් ඉටු කරන්න ඕනේ. ඒක වැදගත් සිදුවීමක් තමයි අධ්‍යාත්මික අනුකූල වර්ගයේ විශේෂ ආයතනය සහ ලෝකසත්ත්ව සංවිධානයේට මේ අදහස ඉදිරිපත් කරේ අපේ ගුරු සංගම් නායකයෙක් වන මට මතක මෙන්ඩිස් මහත්මයා පිළිගන්නේ නැති මෙන්ඩිස් මහත්මයාගේ විශේෂ සිල්පත් කරන්න ඕනේ 93 වර්ෂයේ. නමුත් ක්‍රියාත්මක වුණේ 94 වර්ෂයේ ඉඳලා 1994 වර්ෂයේ ඉඳලා ලෝක ගුරුනේ අද දෙවදන්නේ ඔක්තෝබර් 5 වෙනිදා දාගත්ත උන්වහන්සේ කලින් මතක් කර විදිහට විශේෂ පායසනේ සහ ලෝක සත්ත්ව සංවිධානයේ විසින් 1966 ඔක්තෝබර් 5 වෙනිදා ගුරු ප්‍රඥප්තියක් අනුර තිබුණු නිසා ඒ නිසා ගුරු දිනය ඉතාම අපි පාසල් වල දරුවන්ගේ දවසක් වගේම ගුරු දිනයක් පැවැත්වීම වැදගත්කමක් තිබෙනවා. මොකද ආචාර්යක දරුවන්ට පිළිවෙලක ස්වාමීන් වහන්සේලාට එකතු වෙලා ගුරුවරුන්ට සැලකිල්ලක් කළායි කියලා හිතේ සතුටක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මම ගුරුවරයා ගැන වැඩි කියන්නේ නැහැ. විවිධ ආකාරයේ හැඳින්වීම් තියෙනවා. කොළොත් ගුරු සේවයේ සුවඳ පතනල සේවය කියලා කරකුම් භාෂිත කවියක් තියෙනවා. ගුරුවරු මනාව සේවය කළාම ඒගොල්ලන්ගේ සුවඳ හැමතැනම පැතිරෙනවා. අපිට පාසල් ලබදී ගුරුවරු ගැන සමහර මතකයි මිහිරි මතක තියෙනවා. සමහර අය අමහිරි මතක තියෙනවා. ඒ නිසා අපි මේ ශිෂ්‍ය ගුරු සමපාතයේ නැත්තම් එයා ඒ පිළිබඳව අපි කටයුතු කරන ආකාරය පිළිබඳව සැලකලා බලුවාම ගුරුවරයා කියලා කියන්නේ මේ දරුවා අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට දැනගන්නත් කියන්නේ යම් ඉගෙන ගැනීමක් තියෙනවා. මූලික සුසුකමක් තිබෙනවා. පාඩියක් තියෙන පුළුවන් දුරුණුවක් තියෙන පුළුවන්. කෙසේ වෙතත් ගුරුවරයාට සම්පූර්ණ වෙන්නේ එයා දිනපතා යාවත් කාලීන වෙනවා. කියන්නේ දිනපතා තමන් දැනුම් සම්භාරයක් සොයා ගන්නවා. ඒක නිසා තමයි ගුරුවරු එක්තරා කාල පරිච්ඡේදයක් සහ අනුමාන කාල පරිච්ඡේදයක් තියෙන්නේ. තමන්ගේ ඉගෙන කටයුතු සඳහා තමන්ට දැනුම ලෝක දැනුම පිළිබඳ නැත්නම් තමන්ගේ විෂය දැනුම පිළිබඳ මූලික දැනුමක් ලබා ගන්නට ඕනේ. දෙවැනි කාරණය තමයි ඒ වගේම විචක්ෂණශීලී භාවය. ඒ කියලා කියන්නේ තමන් ඒ උගන්වන විෂය පිළිබඳ පමණක් නෙමෙයි. විෂය දරුවන් ලැබෙන විදිහට තමන් වෙනත් පතපොතේ ඒකට ඕනේ සංනිවේදනය නැත්නම් සංවේදී භාවය. ඒ සඳහා විශේෂයෙන්ම නාට්‍ය කලා වැදගත් නවකතා ප්‍රතිකතා කියන සාහිත්‍ය අංශයන් පිළිබඳ. තෝතා භාෂාව මනරම් වෙන්නේ ඒ භාෂාවට අලුම් කරනවා. හොඳ දක්ෂ ගුරුවරු ඉන්නවා. මේ දක්ෂකම් ඉගෙන ගැනීම බොහෝම උගත් ගුරුවරු ඉන්නවා. හොඳට කර්ම කියන ගුරුවරු ඉන්නවා. නමුත් ළමයින් අතර සමහරට කියනවා මේ ගුරුවරයා කියන දේ තේරෙන්නේ නැහැ කියලා. නැත්නම් ඒක වැටහෙන්නේ නැහැ කියලා. ඒ හේතුව තමයි අර ගුරුවරයා ගුරු සිත නොදැන සංකීත අනුරූප විදිහට කටයුතු කරන සමහරට අසමත් වීම එහෙම නැත්නම් නොසලකිලිමත් වීම. ඒක නිසා ගුරුවරයා නිරන්තරයෙන්ම යාවත් කාලීන වෙන අතරම වෙනත් පතවත්යෙන් භාෂා කර්ම වලින් කතන්දර වලින් ඒ විෂය දරුවන්ට කියන්නේ සමත්කමක් දක්වනවා. ඊළඟට එයා හොඳ පරිසරයක් සකස් කරන්න කෙනෙක්. ඒ කියන්නේ ඉගෙන ගැනීමට ආශාව වෙන විදිහට පරිසරය සකස් වෙන විදිහට ඔය මේ ගුරු ප්‍රඥාප්තියේ අදහම් යම් කර්මපත් කියන්නේ ඒ ආදී වශයෙන් ඒ පිළිබඳ දැනුවත්කමක් තිබෙන්නට ඕනකම තියෙනවා. ශිෂ්‍යයා පිළිබඳ දැනුවත්කමක් තියෙනවා. ශිෂ්‍යයාගේ පරිසරයේ පෞද්ගලික පරිසරයේ සමාජ අපහසුකම් ආර්ථික පීඩාව වෙනත් ගැටලු පිළිබඳවත් යම් අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ශිෂ්‍යයා
කියන යම් කරුණු පිළිබඳව සංවේදීතාවයකින් මේ කියන්නේ ඇත්තද නැත්තද කියලා තමන්ට යම්කිසි වැටහීමක් එකපාරටම කියන දේ පිළිබඳව. ඊළඟට තමයි ශිෂ්‍යයන්ට අවවාද කිරීම සහ ශිෂ්‍යයන් යහපතට ගැනීම සඳහා ඊදෙයක් තියෙනව නේද? එන්නා කියන්නේ මග නොමග නොවැටි යන තාලේ කියලා. ඒ කියන්නේ මග නොමග පෙන්වනකොට යම් අවස්ථාවලදී ශිෂ්‍යයාගේ යම් ක්‍රියාකාර නිසා අපි ගුරුවරු හැටියට අපිට තේරිය අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් ශිෂ්‍යයාට මොකටද ඒ දඬුවම කරන්නේ? දඬුවම කියන්නේ ශාරීරික පීඩාව නෙමෙයි, මානසික පීඩාව නෙමෙයි, යම් ආකාරයක. ඒ දඬුවම කරන්නේ මොකද කියන එක ශිෂ්‍යයාට තේරුම් කරලා තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අද දඬුවම අයින් වෙලා තියෙන ලෝකයක් කරනවා. නමුත් වගකීමක් තියෙනවා ශිෂ්‍යයා ඉන්න තරුණ ඒ ශිෂ්‍යයා යහපත් මාර්ගයට ගන්න. යමක් කියනකොට ඔහුගේ හිතට දැනෙන විදිහට හිතට නැත්නම් අවබෝධ විදිහට කියන්න ඕනේ. ඒ නිසා මට පුඩා කතාවක් මතක් වෙනවා. මට මතක හැටියට මුස්ලිම් අධිරාජ මොගල් අධිරාජ කියා ඒ අධිරාජයා කියන්නේ පෙරව කියලා කියන්නේ කපුරෝහිතයා. දවසක් මෙයා මේ නිදාගෙන ඉන්නකොට රෑ මෙයාගේ ඔක්කොම රජුරුවන්ගේ දීනෙන් දකින්න එයාගේ ඔක්කොම දත් වැටෙනවා. දත් වැටිලා එක දත්තක් විතරයි ඉතුරුයි. ඊට පස්සේ උදේ කතා කරනවා ඔක්කොම. කතා කරලා කියන්නේ සිහින දකින්න සිහින විස්තර කරන විස්තර කතා කරලා මේ සිහින ගැන කියනවා. කියලා මේ සිහිනේ තේරුම මොකක්ද කියලා. ඊට පස්සේ ඔක්කොම කතා කරලා හරිලා කියනවා රජතුමනි ඔබේ පරම්පරාවේ ඔක්කොම ඔබට ඉස්සෙල්ලා මේ යනවායි කියලා. ඔබේ පරම්පරාවේ ඔක්කොම ඔබට ඉස්සෙල්ලා මරණවායි කියලා. මේ පරම්පරාව ඔක්කොම රෝස් වෙන්න පුළුවන්, බිරිඳක් වෙන්න පුළුවන්, ඔක්කොම වෙන්න පුළුවන්. රජුරවන්ට කේන්ති කියලා කියන ඵලයක් යන්නේ කියලා එරව ගන්න. ඔක්කොම. එළෙව්වහම දැන් ගිහිල්ලා ඉවර වෙලා මේකට හරි අප්සෙට් එක. හරි සීන තෝරනවා. ඊළඟ අර පෙර කියන්නේ පුරෝහිතය හම්බෙලා කියනවා මෙහෙම සිද්ධියක් වුණායි කියලා. පුරෝහිත කියනවා යමක් කියන විදිහක් කියනවා. කියලා දැන් එක්කෙනෙක් කියනවා ඔයා වෙනත් විදිහට විශ්වාස ගැනීමක් කරන්න. අඳුන ගන්න බැරි විදිහට. තව මේ සීන තෝරන කෙනෙක් හැටියට. මම රජතුමා හම්බෙන්න යනකොට රජතුමා මට ඔය ගැන කියාවි. කිව්වහම මම කියන්නම් ඔය ගැන හොඳට දන්න කෙනෙක් ඉන්නවා මොන එන්න කියන්නම් කියලා. ඒකට මෙන්න මේ දේ කියන්න කියලා යමක් උගන්වනවා. උගන්වලා දැන් මේ පුරෝහිතය යනවා. පුරෝහිතයගේ හාම රජතුමා කතා කරලා කියනවා හරි දෙන්නේ මම මෙහෙම හිණියක් කරලා එන්න මේ හිණේ මොකද්ද මේ හිණේ තේරුම කිව්වහම පුරෝහිත කියනවා දැන් එයා සිහින විසඳන කෙනෙක් නෙමෙයිනේ. ඔකට ඉන්නව හොඳ කෙනෙක් මම එයාට එන්න කියන්නම්. තමන්නේ ගේන්නේ. එයා එකගෙන යනවා. එයා ආවම දැන් එයාට කියනවා සිහින. කිව්වහම රජතුමනි ඔබට මේ දීනෙන් කියවෙන්නේ ඔබට බොහෝ දීර්ඝායු සම්පත් ලැබෙනවා කියලා. හරි. එකම කාරණේ තමයි. ඔබට බොහෝ දීර්ඝායු සම්පත් ලැබෙනවා. හරි. හැම දිනකටම වඩා දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන්නේ. දැන් ඔය කතාවම අර කිව්වේ ඔක්කොම විසම අනිත් දැන් කරනවා කියලා කිව්වෙත් එකමයි. ඈ. හැබැයි ඒක කියන විදිහක්. හරි. දීර්ඝායු සම්පත් ලැබෙනවා. ඒක නරිත්ම බොහොම සතුටුපත් වෙනවා. හරි. ඒ නිසා මේ අපේ ගුරු භූමිකාවේ මේ කාරණේ මම මතක් කරේ මේ අපේ නෑ කතාන්තර. තව කියනවා කතාන්තර කියන්න වෙලාවක් නෑ. ඉතින් ඒ නිසා මේ අපේ ගෘහාන්තරම් කියනවා එක තැනක කියනවා මිනිසුන් වහන්සේලාට ඔය මේක ඇත්තයි කියලා ප්‍රයෝජනයක් නැත්තම් කියන්න යන්න එපා කියලා. ඇත්තයි වුණත් කියන්න යන්න එපා ඒක ගැළපෙන විදිහට සකස් කරගන්න. හරි? ඒ සූත්‍රයේ තියෙන ඒ නිසා මේ අපිට තිබෙනවා අපේ කටයුතු කිරීමේදී මෙන්න මේ කර්ම කාරණා මේවා සිහිපත් කරන ගුරුවරයෙක් කටයුතු කරන්නේ. එහෙනම් අපේ ශිෂ්‍ය පොඩි ස්වාමීන් වහන්සේලාට යම් යම් අවස්ථාවල අවවාද කරනවා ඇති තරවටුත් කරනවා. ඒ කරන්නේ අපේ දිනුන ප්‍රාර්ථනා කරලා. හරි? ඒ නිසා මේ වෙලාවේ ඉන්නකොට මම යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම 2026 පන්ති නේද? ඒ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඒවත් මේ සමග එකතුවම ඒ වැඩි පන්ති ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම එකතු වෙලා පොඩි හාමුදුරුවෝ එක්ක ගුරු දිනේ සිහිපත් කරනවා. ඉතින් ඒ වෙනුවෙන් විශේෂයෙන්ම වර්ධාරම් පිළිම විද්‍යාලයේ විද්‍යාර්ථීන් ආන්හන්සේ හැටියට ගුරු ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් හැමදෙනා වෙනුවෙන් හැම දිනාටම ආශිංසනය කරමින් සුබ දවසක් වේවා සියලු අධ්‍යාපනික කටයුතු සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සුවල්පය අවසන් කරනවා.